एक्सीडेंट गिनाव पेशेंट की තාත්තා මම මගේ ලෙඩට කොහොමද දන්නේ නේද මිස් බය වෙන දෙයක් නැහැ. යට කිසි ප්‍රශ්නයක් නැහැ. වෙලාවට ආව ඉක්මනට හොස්පිටල් එකට ගෙනල්ලා තිබුණා. බොහොම ස්තුතියි මට දැනගන්න ලැබුණා මහත්මයා තමයි මගේ දුව හොස්පිටල් එකට එක්කන් ආවේ කියලා. මට හිතා ගන්න බෑ මේ වෙලාවේ මම මහත්මයාට කොහොමද ස්තුති කරන්න ඕනේ කියලා. ඒ සර්ගේ දුවද? සර්ට මාව අඳුරගන්න නම් අමාරු ඇති සමහර විට. ඇයි ඒක සාක්කු දාගත්තේ? ඊට ලස්සන කතාවක් තියෙනවා. දැන් වැඩනේ. ගෙදරම ගිහලා කියමු. ඇයි මේ වගේ තැනක රස්සාවට එන්නේ ඉතින්? ඒ කාලේ ගෙවල් වල ප්‍රශ්න නිසා. ඉතින් බාප්පත් එක්ක අත්තු දව දෙන්න කියලා. දිගටම ගෝල රස්සාව කරන්න හිතාගෙන ඉන්නේ. නෑ මම ඊට පස්සේ සර්ගේ ගෝලෙක් වුණා. සර්ට මතකද දන්නේ නැහැ සර් ඒ කාලේ මට ඉගැන්නුවේ 7-5ක්වත් ගන්න නැතුව. මට දැන් තවත් කනගාටුයි පුතා. මම තාමත් කල්පනා කරන්නේ මේ පුතා කොහොමද මේ මට සමාව වෙන්න ඕනේ මේ. ඒකට කමක් නෑ සර්. දැන් මට සර් වගේ ඉන්න එක්කෙනෙක් වුණාට සර් මම වගේ තව කොච්චරනම් ගෝලුවේද? මං එනං ගිහින් එන්නම් සර්. ડોક્ટર අද ඩියුටි නෑ නේද? නිවැරදි ආකල්ප ඔබට ජීවිතය උගන්වයි. රිශ්වම්බලංගොඩ පළමු කණ්ඩායම මාර්තු 30 ඉරිදා පෙරවරුවටේ සිට දෙවන කණ්ඩායම අප්‍රේල් 2 බදාදා පෙරවරුවටේ සිට රාත්‍රී කණ්ඩායම් පන්තිය අප්‍රේල් 4 සිකුරාදා පස්වරු 6:30 සිට සියෝන් බැද්දේ ගම මාර්තු 30 ඉරිදා පස්වරු 2 සිට භෞතික විද්‍යාවේ ඉංජිනේරු සොරය නිරංග මයුරාන්